නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නවකප්පං සුත ධම්මං අට්ඨකප්පංච යාචිතෝ ඒකකප්පං අනුමෝදන්තු දේසිතංච අචින්තියෝ. වාසනාවන්ත ගුණබර සදහැති පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව සියලු දානයන් අතුරින් උසස්ම උතුම්ම දානය බවට පත් වෙන්නේ ධර්ම දානයයි. ධර්මයේ දන්න කෙනා සීලාදී ගුණධර්ම පූර්ණය කරගෙන, භාවනාදී ගුණධර්ම පූර්ණය කරගෙන, දානාදී ගුණධර්ම පූර්ණය කරගෙන තමන්ගේ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් දෙලොව ජීවිතේම සුවපත් කරගන්නවා. අනේ නිසා බුදුහාමුදුරෝ දේශනා කොට වදාළේ සියලු දානයන් අතුරින් උසස්ම දානයේ බවට පත් වෙන්නේ ධර්ම දානයයි. යම් කිසි කෙනෙක් නිරතුරුව බණ අහන්න පුරුදු වෙනවා නම්, නිරතුරුව බණ අහනවා නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නවකප්පං සුත ධම්මං, කල්ප 9ක් ආනිසංස ලබන්න පුළුවන්කම ලැබෙනවා ධර්ම ශ්‍රවණය කරන කෙනාට. අට්ඨ කප්පංච යාචිතෝ, යමෙක් ධර්ම දේශනාවකට ආරාධනා කරනවා නම් ඔහුට කල්ප 8ක් ආනිසංස ලබන්න පුළුවන්කම වාසනාව ලැබෙනවා. ඒක කප්පං අනුමෝදන්තු, යමෙක් ධර්ම දේශනාමේ පින්කමක් අනුමෝදන් වෙනවා නම් ඔහුට කල්ප 1ක් ආනිසංස ලබන්න පුළුවන්කම වාසනාව ලැබෙනවා. ඒ වගේම දේසිතංච අචින්තියෝ, ධර්ම දේශනා කරන දේශකයාණන් වහන්සේට ලැබෙන ආනිසංස මෙච්චරයි මෙපමණයි කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. එම නිසා පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි අපේ ජීවිතය ධර්මානුකූලව යහපත් කරගන්නට නම් අපට පුළුවන් හැම වෙලාවකදීම අපි බුදුබණ පදයක් අහන්නට සිත යොමු කරගන්නට ඕන. සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලුම දානයන් අතුරින් උසස්ම උතුම්ම දානයේ බවට පත් වෙන්නේ ධර්ම දානය. එම නිසා ධර්ම ශ්‍රවණය කරන කෙනාගේ මෙලව ජීවිතය සුවපත් වෙනවා වගේම පරලොව ජීවිතය සුවපත් කරගෙන, දෙලොව ජීවිතයම යහපත් කරගෙන, ධර්මය අවබෝධ කරගෙන මේ සංසාර දුකින් අත මිදෙන්න පුළුවන්කම වාසනාව ලැබෙනවා. එම නිසා අපි හැම වෙලාවකදීම බුදුබණ පදයක් ශ්‍රවණය කරමින් අප ළඟ තිබෙන අගුණ දුරු කරගෙන ධර්මානුකූල ජීවිතයක් බවට පත් කරගන්නට හැමදෙනාම අදිෂ්ඨාන කරගන්නට අපි හැම වෙලාවෙම පුරුදු පුහුණු වෙන්නට ඕනේ. එම නිසා හැමදෙනාටම මේ උතුම් ධර්මානුශාසනාවේ අනුහසින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ දුක්ඛිතෝ සංසාර ගමනින් ඈතරව ලබන උතුම් අමාමා නිවනින් සැනසෙන්න මේ පින හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියලා